good morning. අද අපි පොඩි ගමනක් යනවා. කියන්නේ අපි ඉන්න සිටි එකේ ඉඳලා පැය 7ක විතර ගමනක් යන්නේ. මමයි මගේ යාළුවයි. ගොඩක් පාන්දර දැන් මේ වෙලාවේ පාන්දර 3:00ට විතර ඇති. අපි යමු. මම විස්තර කියන්නම්. වැඩි වීඩියෝ කරන්න බැරි වෙයි මොකද අපේ බෑගේජස් තියෙනවා. මේ දෙකම අරන් යන්න ඕන. ඒකින්ද මේ අපිට ගොඩක් විස්තර මම හිමීට කරන්න කියන්නේ ගොඩක් දැන් මිස් වෙයි. පුළුවන් ටික මම මේව කරලා දෙන්නම්. එහෙනම් අපි යමු. නොහොම තමයි පාන්දර ඉතින් සීතලයි. හරි ඔන්න අපි දැන් ස්ටේෂන් එකට ආවා. ස්ටේෂන් එකේ ලයින් 2 එකේ ඉන්නේ. මේක ග්‍රොසාලික් මෙස්ටෝ කියලා. තා කෝච්චියේ එන්න විනාඩි 20ක් 25ක් විතර තියෙනවා. කෝච්චියට නැගලා ඊටු ටික ගම්මු අපි. කෝච්චියට නැගලා ඉන්නේ. මේ වෙලාවේ කෝච්චිය යනවා පැයට කිලෝමීටර් 160ක වේගයේ. වෙලාව 4:43යි. රොක්ලෝ අපි දැන් රොක්ලෝ ස්ටේෂන් එකට ආවා. රොක්ලෝ සිටි එක පහු කරලා දැන් අපි ඉස්සරහට යනවා. තවත් පැය ගානක් යන්න තියෙනවා. දැන් වීර පායගෙන එන්නේ.
සිටි එකට ස්ටේෂන් එකට අපි දැන් ආවේ. එතන ඉඳලා තවත් ගොඩක් දුර යන්න තියෙනවා. Informujemy stację poległów na Maga 586 do pociągu w kierunku. Next station, Zgorzelec. අපි ඒ ට්‍රේන් එකෙන් ඇවිල්ලා දැන් මේ ලුබ්නික් කියන ස්ටේෂන් එකේ බැස්සා. බැහැලා මෙතන ඉඳලා අපිට යන්න තියෙන්නේ මෙන්න මේ ට්‍රේන් එකේ. පොඩි ට්‍රේන් එකක් හෝල්ට් 3යි. කිලෝමීටර් 19ක් විතර තියෙනවා. නම නම් ඇවිල්ලා කලටි කියලා. අනේ සාමාන්‍ය මේක එක නම් කියන්නේ කලටි කල්ටා. දැන් සාමාන්‍ය එතන කිව්වේ නම් කලටි කියලා. අපි එතනට යන්න ඕන දැන් මේ ට්‍රේන් එකේ. බලමු අපි යා. අපි දැන් කෝච්චියෙන් බැස්සා වේලෝන් වලින්. එතනින් තමයි ඉස්සරහට යන්න තියෙන්නේ. දැන් බලමු ගිහිල්ලා. ටිකක් මේ හරිය ගම්බද පරිසරයක් වගේ තියෙනවා. ස්ටේෂන් එකේ ඉඳලා ඉස්සරහට යනකොට මෙතන තියෙනවා කවුෆ්ලන්ඩ් එක. ඒතර මේක එච්චර ලොකු සිටි එකක් නෙමෙයි වේලෝන් කියන්නේ. මෙතන තියෙනවා කවුෆ්ලන්ඩ් එකක්. එතකොට එහා පැත්තේ තව තියෙනවා හවුස් හෝල්ඩ් අයිටම්ස්. ඊට එහා පැත්තේ තියෙනවා බස් යාඩ් එක. බලමු අපි මේ පැත්තෙන් පොඩ්ඩක් ගිහිල්ලා අනිත් පැත්තේ තියෙනවා පරණ චර්ච් එකකුයි නිකන් බලකොටුවක් වගේ එකක් තියෙනවා. ඒක සර කියන්නේ යුද්ධ කාලේ හානි වෙච්ච මේක. ඒකත් පොඩ්ඩක් බලමු ගිහිල්ලා. යුරෝපයේ ගොඩක් තැන්වල කවුෆ්ලන්ඩ් එක ලිඩල් එක ඔය දෙක තමයි සාමාන්‍යයෙන් ගොඩක්ම ප්‍රසිද්ධ තියෙන්නේ. මෙතන කවුෆ්ලන්ඩ් එක. කොට මේ පැත්තේ අපි මෙතනින් එහා පැත්තට ගියාම එහා පැත්තේ බස් ස්ටෑන්ඩ් එක තියෙනවා. බස් ස්ටෑන්ඩ් එකට එහා පැත්තෙන් අර මං කිව්ව චර්ච් එකයි මේ එකයි තියෙනවා. මෙතන තියෙනවා ස්මාර්ට් ඩෝනට්ස් බන්ස් ඒවා තමයි මෙතන තියෙන්නේ. කොහොමද වණ්ඩිය? ආයි ඔෆ් රෝඩ් එකට ගියාපු වණ්ඩිය. ඔය ඉස්සරහෙන් පේන්නේ ෆාමසි එක. ඇප්ටෙකා කියලා. එතකොට මේ පැත්තේ එතන තියෙනවා RTV, කික්, පෙප්කෝ,
රෝස්මන් ඩෙෂ්මන් CCC ඔක්කොම සපත්තු කඩ ඇඳුම් කඩ ඒක නිකන් පොඩි මෝල් එකක් වගේ. සාමාන්‍යයෙන් ෂූස් දෙයක් ගන්නවා නම් ඩේෂමන් කියන එකේ පොඩක් ගාණ අඩුයි. කියන්නේ හොඳ ක්වොලිටි ෂූස් තියෙනවා. පොඩක් ගාණ අඩුයි. ඒගොල්ලන්ගේ සාමාන්‍යයෙන් ගොඩක් වෙලාට ඒගොල්ලෝ ඔෆර්ස් දාලා තියෙනවා. එතන තමයි බස් හෝල්ට් එක. මේ කට්ටිය ඇවිල්ලා බලනවා මෙතන බස් එක තියෙන වෙලාව කොහමද. මේක තමයි මම කිව්වේ මේක තාම මටත් අයිඩියා එකක් නෑ හරියට මේක පරණ බලකොටු ටයිප් එකට වගේ තියෙන්නේ. බලමු පොඩ්ඩක් ගිහිල්ලා මේ කොහොමද මොකද්ද කියලා. මේකේ තියෙන්නේ නම් the tower is all order. මේක තමයි මේ වේලොන් සිටි එකේ තියෙන පරණම ටවර් එක. ඒක හදලා තියෙන්නේ 15 වන සතවර්ෂයේ. ඒක නම ඇවිල්ලා තියෙන්නේ සුගෙස්ට්. මේක පාවිච්චි කරලා තියෙන්නේ ගොඩක්ම මේ සිරකාරයෝ රඳවලා ඒගොල්ලෝ සම්බන්ධයෙන් සාමාන්‍ය අපේ බන්ධනාගාර අන්න ඒ වගේ මේ එකක් තමයි මේකේ තියෙන්නේ. පොඩක් බලමු මේ පැත්තෙන් ගිහිල්ලා. ඇත්තටම කිව්වොත් මේක මේ ලංකාවේ සිරකාරයෝ රඳවපු බන්ධනාගාරයක් වගේ එකක් තමයි මේක බන්ධනාගාර. මේක තමයි 15 වන සතවර්ෂයේ. ඒක මේ වේලොන් සිටි එකේ තියෙන පරණම ගොඩනැගිල්ල. හැබැයි ඉතින් දැන් නම් මේකේ නටබුන් විතරයි තියෙන්නේ. ඒක මේ හරියෙන් පේන්නේ නම් එහෙමයි මේ බලමු ගිහිල්ලා ඇතුළට යන්න පුළුවන් වුණොත් යමු. මම හිතන්නේ ඇතුළට යන්න පුළුවන් වෙයි කියලා. Oh, ඒ පාරෙන්ය. ටියුලිප්ස් මල්.
ලොකු බඩගින්නක් තියෙනවා. අද මගේ යාළුවා ගානේ කෑම එකක් අරන් දෙනවා කිව්වා. දැන් ඉතින් දෙන්නත් එක්ක යනවා මේ මෙතන තියෙනවා කෙබාබ් එක. කෙබාබ් එකට ගිහිල්ලා කෑම එකක් කාලා එමු. මම පෙන්නන්නම් ඇතුලේ විස්තර ටික. ඇවිත් මොනවද කන්නේ? කෙබාබ් එක. බලන්න කියලා නේද? රොටිය තියෙන එක නැතුව අනිත් එක තාලිෂයක් වගේ මොන හරි කවු. ටිකක් බෑ. මෙතන තමයි කෙබාබ් එක තියෙන්නේ. බංග්ලා කෙබාබ් නේ? බංග්ලා කෙබාබ් 24 hours. යම් බලන්න ඇතුළට. යා. මේක ඇතුළ तालिश थी ना मेट ना तालिश नहीं आगे मेरे को लगा फेता सरद की वजह बुल्का पीता अमेरिकन की रोलो तालिश में है වැඩි කියන්නේ කෙබාබ් එකේ කුරිචක් එක්ක චිකන් එක මේගොල්ලන්ගේ ඉවර වෙලා මම කපලා තියෙන එකක් දෙන්න හදන්නේ. කමන්න නැද ඉතින් ආයි එකක් වාගෙන යන්න බෑ. ඒකින්ද මේ මොනවා ඉතින් මෙතන නේ අතනට අතන කෙරෝල එකට ඔන්න ඉතින් කෑම දෙක නම් කන්න කියලා තමයි හදන්නේ. ඒකේ තියෙනවා චිකන් තියෙනවා චීස් තියෙනවා ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් තියෙනවා මේක ඇවිල්ලා ඔලිව් ෆෙතා ඔක්කොම තියෙනවා. එන අද යාළුවා ගානේ මේක කන්න නම් බෑ තනියෙන් කොහොම කන්නද කියලා තමයි මේ කල්පනා කළේ. හරි එහෙනම් කට්ටියත් එක්ක කාලි ඉවර වෙලා මම යයි එමු. හරි එහෙනම් අපි කාලා දැන් යන ගමන් මගේ channel එක subscribe කරලා bell icon එක touch කරලා ඒක all කරලා කට්ටිය හැමෝම share කරලා support එකක් දෙන්න. එහෙනම්
thank you වීඩියෝ එක බලපු ඔක්කොටම ඊළඟ vlog එකෙන් හම්බ වෙමු